මට හිතෙන්නේ අපිට උගන්වපු ගුරුවරුන්ට වැරදුනා. එහෙම නැත්නම් අපිට උගන්වපු ගුරුවරුන්ට උගන්වපු අය වරද්දලා තියෙනවා. ඉතින් මීට වසර 30කට කලින් මම ඉගෙන ගන්න කාලේ සමාජ අධ්‍යයනය වූ වේවා විවිධ විෂයන් තුළ නිතරම ගුරුවරු කිව්ව දෙයක් තමයි අපේ රට දියුණු වෙමින් පවතින රටක් කියලා. අන්න එතන ලොකු වැරද්දක් වෙලා තියෙනවා. මොකද කියන්න ඕනේ මට හිතිච්ච විදියට දැන් පෙලක් අය කියනවා අපි තාත්තලත් ඉගෙන ගත්තේ එමුළු එයාලගේ සීයලා ඉගෙන ගන්න කාලෙත් කිව්වේ මේක දියුණු වෙමින් පවතින රටක් කියලාලු. ඉතින් මට හිතෙන්නේ මෙතන අපේ ගුරුවරුත් වැරද්දුවා එයාලට උගන්වපු ගුරුවරුත් වැරද්දුවා කියලා. හේතුව තමයි හරි වචනේ වෙන්න ඕනේ දියුණු හිමින් පවතින රටක් කියලා. දියුණුව හිමින් වෙන රටක් කියලා එකට තමයි මට හිතෙන්නේ මේ දියුණුව හිමින් කියන එකට දියුණු වෙමින් කියලා දාලා තියෙන්නේ. ඉතින් මොකද නැත්තම් රටකට ඔච්චර දෙයක් වෙන්න විදියක් නැහැ. දියුණුව හිමින් වෙච්ච නිසා තමයි ඔය වගේ දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි අරක නිවැරදි කරන්න ඕනේ. මොකද මේ දියුණු වෙමින් කියන කෑල්ල කපන්න ඕනේ. හැබැයි මට දැන් හිතෙනවා දැන් හිතන දේ සමහර විට දැන් ඇත්තටම දැන් දියුණු වෙමින් පවතින රටක් කියලා දැන් පොඩ්ඩක් විතර හිතනවා. මම හිතනවා ඒක ඔයාලටත් හිතනවා ඇති කියලා. කලින් මම දාපු වීඩියෝ එකේ ඊයේ දාපු වීඩියෝ එකට සාමාන්‍ය ප්‍රතිචාර ගොඩක් තිබ්බා. 150ක් විතර බැලලා තිබ්බා 150ක් හොඳ කියලා තිබ්බා. ඒක තමයි වී යුත්තේ. හැබැයි මම දකින දේ තමයි අපේ රට පාලනය කරන්න ආපු නායකයෝ යම්කිසි පොරොන්දු සහ තීන්දුව අරගෙන තමයි ඒගොල්ලෝ රජ වෙන්නේ. මම නැත්තම් නායකත්වයටපත් වෙන්නේ. හැබැයි පෞද්ගලික කිසිම කෙනෙක් එයාලත් එක්ක තරහා නැහැ. මොකද ඕනම රාජ්‍ය කියන්නේ අපි හිතමුකෝ අපි රජ කාලේ දේවල් ගැන ඉතිහාසය ඉගෙන ගත්තා කියලා. ඒ රජකාලී ඉතිහාසයේ රජවරුත් බිඳ වැටෙන්න මූලිකම හේතුව තමයි ඒ රාජ්‍ය පාලනය තුළ ඉන්න රාජ්‍ය පරිපාලනයේ දුර්වල වෙච්ච ගමන් ඒ රාජ්‍ය ත්‍රාන්තයම නැත්නම් රාජ්‍ය බිඳ වැටෙනවා. ඉතින් ඒ රජතුමාගේ පාලනය බිඳ වැටෙනවා. ඉතින් ඒ නිසා තමන්ට නැන්දට මාමට තාත්තට අම්මට උදව් කෙරුව එක වෙනම දෙයක්. නමුත් රටක් විදිහට රාජ්‍යයක් විදිහට දුර්වල වීගෙන වෙද්දී තවත් පාලකයෙක් නැගිටිනවා. එමනම් තවත් කෙනෙක් නායකත්වයට එනවා. ඒක වෙන්නේ දැන් වර්තමානයේ තුල ජනතාවගේ කැමැත්ත අනුව. ඉතින් මිනිස්සු නිතරම බලනවා රටේ ඇත්තටම සැබෑම නායකයා කවුද කියලා. ඉතින් විවිධ අය නායකත්වය ගන්න විවිධ කුමන්ත්‍රණ සහ දේවල් කරනවා. හැබැයි පෙලක් අය කුමන්ත්‍රණ බිඳගෙන ඉස්සරහට එනවා. ඉතින් අපේ රටේ තිබ්බ ප්‍රශ්න නැති කරපු නායකයෝ හිටියා ලොකු ගොඩක් ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න නැති කෙරුවට පස්සේ රාජ්‍ය නායකයා තුල ඒ ජනාධිපතිතුමාව අවටි මිනිස්සු ඒ ජනාධිපතිතුමාව එලවන්නත් වැඩ කටයුතු කරන විදිහට කියන්නේ දුර්වල විදිහට වැඩ කරද්දී ඒ රටේ ජනතාවත් ජනාධිපතිතුමාව පන්නලා එලවනවා. ඒක තමයි ස්වභාවය අපේ රටේ නෙමෙයි ඕනක ලෝකේ ඕනම රටක වෙච්ච බල පෙරලි ඔන්නෝම තමයි. ඉතින් මේ පත් වෙන නායකයාගේ වැරද්දක් නොවෙන්න පුළුවන්. නමුත් ඒ නායකයාගේ යටතේ ඉන්න හිතවතුන්ද අනිත් පාලකයන් අනිත් මැති ඇමතිවරුන්ගේ දුර්වලකම් නිසා ඒ රාජ්‍ය පාලනය බිඳ වැටෙනවා. ඉතින් මගෙත් එක කවුරුත් අමනාපවත් වෙන්න එපා. අමනාපුණත් කමක් නැහැ. මොකද අපි කැමති කෙනා තමයි අපේ නායකයා, අපේ රජතුමා, අපේ ඇමතිතුමා, අපේ මන්ත්‍රීතුමා වෙන්න ඕනේ කියන හැඟීම් ඉන්න මිනිස්සු ඉන්නවා. මොකද එකට කන එක බත් පිඟාන කන ඇමතිවරු ඉන්නවා. ඉතින් එතකොට එයාලත් එක්ක මේ විරසකයක් ඇති කරන්න බෑ. ඒක ඈත් වෙන්න බෑ. මේ මිනිසුන්ට විරුද්ධ වෙන්න බෑ. ඉතින් එයාලගෙන් යැපෙන පිරිස් හිටියොත් ඉතින් එයාලට තරහා වෙන්න බෑ. නමුත් එයාලා යථාර්ථය අවබෝධ කරගෙන ඉන්න ඇත්ත අවබෝධ වෙනවා. මොකද අපිට වඩා තේරෙන්න එපයි මේ දුර්වල පාලකයෝ විනාශ කරන නායකයෝ ගාව සමහර විට රටට කියන්නේ හිතවත් නැති රටේ දුර්වල එහෙම නැත්නම් රටේ දේපල විනාශ කරන නායකයෝ ළඟ ඉන්න පිරිසක් ඉන්නවා. එයාලා දන්නවා මේ නායකයා එහෙම නැත්නම් මේ ඇමතිතුමා මේ මන්ත්‍රීතුමා මේ වගේ දේවල් විනාශ කරනවා. නමුත් එතුමත් එක්ක කාලා බීලා විනෝද වෙද්දි ඉතින් එයාලට විරුද්ධ වෙන්න බෑ. නමුත් ඇත්ත කතාව යථාර්ථය ඒගොල්ලෝ තවත් පිරිසක් එක්ක බෙදා ගන්නවා. අපි කවුරුත් ඒක දන්නවා. මන්ත්‍රීවරු ඒ නායකයෝ කරන වැරදි ක්‍රියාවල් එයාලා ළඟ ඉන්න මිනිස්සු සමාජගත කරනවා. ඒ නායකයන්ගෙන් කකා බිබීම. ඉතින් ඒක තමයි ඇත්ත. ඔතන යථාර්ථය ඕකයි. හැබැයි සමස්තයක් විදිහට ගත්තම අපේ රටේ දියුණුව උදෙසා අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ඔය එදා ඉඳන්ම විනාශකාරී දේවල් තමයි හිතන්නකෝ. තවත් දෙයක් කියන්න ඕනේ විශේෂයෙන්ම අපේ රටේ ඉන්නවා බෞද්ධ ආගම. එහෙම නැත්නම් අපි මල් ටික ඔළුවේ තියාගෙන බුදුන් වැඳගෙන යන පිරිසක් හැමදාම ඉන්න අපි බෞද්ධ රටක් කියාගෙන අපේ බෞද්ධ උතුම් වූ සංස්කෘතිය රකින්න මහා මේවරක් දරන මහා යතිවරයෝ සහ මහා පිරිසක් ඉන්නවා. ඒ වගේම කතෝලික ධර්මයේත් එහෙමයි. ඉතින් උදේ යවා පල්ලියට යනවා, ෆාදර්ව හම්බ වෙනවා, බ්ලෙස් කරනවා, කොමිසම් කරනවා, වැරදි වලට පාපොච්චාරණය කරනවා. ඉතින් ඒ වගේම මුස්ලිම් ජාතිකයොත් ඉතින් මුස්ලිම් ආගමෙත් ඉතින් මෙවැනි දේවල් එයාලා මේ
ඔක්කොම පාරිශුද්ධයෙන් පිරිසුදු වෙලා පස්සරයක්ම ශරීරය පිරිසුදු කරගෙන අල්ලා දෙවියන්ට වඳිනවා. ඉතින් ඒ වගේම තමයි Hindu අයත්. ඉතින් Hindu අයත් ඒ විදියමයි. එකී මෙකී නොකී අපේ මේ පුංචි ලංකාව තුල මේ අපේ දෙවිවරු දේශනා කරපු ධර්මය රකින්නේ සුරකින්නේ රටක් ඇටියට කතා කරන්න ගියොත් ශ්‍රී ලංකාවේ ධර්මයක්ම ඒ විදියට හැම ආගමක්ම ඒ විදියට ඒ සංස්කෘතිය රැකගෙන යන මේ පුංචි රටේ මේ සියල්ල සිදු වෙන රටේ හැබැයි චාඩර්ම වෙලා තියෙන්නේ දියුණුවම නැති උනේත් ඔන්න ඔය රටේ තමයි ඒ දියුණුවට සහ ඒ නැගිටීමට බලපෑවේ මේ ආගම් තුල මේ සංහිඳියාව නැති කරන පිරිසක් කොට්ටාසයක් ඉන්නවා. මොකක් හරි ඕදයක් කියලා එකට බත් පිඟාන කන 4 දිනාගෙන් 3 දිනෙන් නැගිටලා යද්දී තව එකෙක් මොකෙක් හරි එකෙක් තව එකට කතා කරලා අර අනිත් දෙන්නගේ වැරදි කියනවා. ඉතින් ඕක තමයි අපේ රටට කෙලවෙච්ච එකම තැන. 3 දිනෙට ගමනක් යන්න බෑ. එකෙක් පිටිපස්සට ඇවිල්ලා තව එකට කතා කරලා ඉස්සරහින් අනේකාගේ වැරද්දක් කියනවා. ඉතින් මම කියන්නේ ඔය දේ අපි නැති කරගත්ත දාට අපේ රට නැගිටිනවාමයි. අපි බුදුනේ ශ්‍රී ලංකාවේ නම් ආගම කුමනෝ ආගමක් හෝ වේවා මේ පොළොවට දන ගාලා වඳින්න ඕනේ. රත්තරන් මුතුන් පොළොවක අපි ඉපදිච්ච අපි අද රටවල් ගානේ රාජ්‍යවල ඔස්සේ ගිහිල්ලා දියුණු වෙන්න පොසත් වෙන්න ගිහිල්ලා කොච්චර සල්ලි හෙව්වත් තාම ජීවත් වෙන්නේ මිනිස්සු හදවතින් සහ හිතෙන් නිදියන්නේ ශ්‍රී ලංකාවේ. ඒක තමයි යථාර්ථය. ඔය රට ගොඩ ගන්න නම් අපි සහෝදරයෝ වගේ මේ පෙනාලු වල මා කුවක ගන්න නැතුව ඒ ආගම් ભેද නැතුව එක බත් පිඟාන අපි කන්න පුළුවන් වෙච්ච දවසට ඇත්තටම ඔය රට දියුණු වෙනවමයි. ගිහින් එන්නම් මේ with you.